අද අපි විනය පරීක්ෂාවක් තිබ්බා ගිය සතියේ සිද්ධ වුණු CH කැන්ඩි අතර තරගයේ අවසානයේදී සිදුවුම ගැන අපේ ඩිසිප්ලිනරි කමිටුව එකටයි එතික්ස් කමිටුව එකයි දාලා තව ආපු කම්ප්ලේන්ට්ස් ඔක්කොම ස්ටඩි කරලා කවුන්සිල් එක ඉස්සෙල්ලා කවුන්සිල් තීරණයකට ආවාද තීරණය අපි අරන් තියෙන්නේ මේක මේ එක සැරයක් වෙච්ච දෙයක් නෙමෙයි සාමාන්‍යයෙන් මහනුවර ගහනකොට මේ හැම අවුරුදු 20-30ෙම දිගටම ක්ලෝස් මැච් එකක් තිබ්බොත් මේ විදියට ප්‍රේක්ෂකයන් ගොඩක් රෙෆරීස්ලට ඒ කියන්නේ ඔපොසිෂන් ටීම් එකට ගොඩක් කරදර කරනවා මේ විදියට මේක ඒගොල්ලන් මහනුවර කණ්ඩායම සහ අනිත් සෑම කණ්ඩායම මේ ටෝර්නමන්ට් එකේ පාටිසිපේට් කරන කට්ටිය සයින් කරලා තියෙනවා World Rugby participation rules safe player conduct documentation එකේ ඒකේ කියලා තියෙනවා match officials especially players කියන කට්ටිය ගේ ප්‍රොටෙක්ෂන් එකේ හෝම් ටීම් එක තමයි බාරව ඉන්නේ. ඉතින් අපි මේකට ලොකු මේක ආයමත් අපිට ඕන වෙලා තියෙන මේක ආයමත් වෙන්නේ නැති වෙන්න මේක හරි භයානක අනිත් එක අපේ ක්‍රීඩාවට කැත සිද්ධියක්. මේ රගවල හූලිගන්ස් කියන එක නෑ. there is no place for hooligans in rugby and ඒක අපි ඉදිරියට යන්න දා දෙන්නේ නැහැ. අපි කැන්ඩි ස්පෝර්ට්ස් ක්ලබ් එකගෙන් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. අපි අද තීරණය කරා ඒගොල්ලන් security full comprehensive plan එකක් දෙන්න ඕනේ මේක ආයමත් වෙන්නේ නැති වෙන විදිය කොහොමද කරන්න කියලා. ඒගොල්ලන් ඒ ප්ලෑන් එක දීලා අපිට ගැරන්ටි එකක් දීලා ඒක ආයමත් වුණොත් මේ අවුරුද්දේ ඉතුරු ගේම්ස් වලදී ඒගොල්ලන්ට එක්කෝ ඒ ග්‍රවුන්ඩ් එක බෑන් කරනවා හෝ ක්‍රවුඩ් එක නැතුව තමයි සෙල්ලම් කරන්න වෙන්නේ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒක තමයි ගත්ත තීරණය.